වෙනස් නොවි ඔබේ ආදරේ මා විත ලැබෙන ආතුරා සඳ සාවි තවසරයක් මිස්ටර් සිගේරට කරදර කළාට සමා වෙන්න ඕන. සෙලොමිනා ඩයස්ගේ ෆෝන් එකට අන්තිමට කතා කරපු වැදගත්ම කෙනා මිස්ටර් සිගේර. මිස්ටර් සිගේර අතරේ සෙලොමිනා අතරේ මොන වගේ සාකච්ඡාවක්ද දා සිද්ධ වුණේ? ඉන්ස්පෙක්ටර් සෙලොමිනා ඩයස් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අනිත් එක එයයි මයි බිස්නස් කෙරුවා. එයා පිටරට යනවා. එයා පිටරටින් මට බඩු ගෙනල්ලා දෙනවා. මං ඒවා ලංකාවේ බිස්නස් කරා. මේක ඉන්ටර්නැෂනල් බිස්නස් එකක්. එච්චරයි. හරි. ඒක ඔය දෙන්න අතරේ ව්‍යාපාරික සාකච්ඡාවක් කියමුකෝ. මට දැනගන්න ඕනේ මිස්ටර් සිගේර අතරේ සෙලොමිනා අතරේ මොන වගේ කතාවක්ද ඉදා සිද්ධ වුණේ කියලා. ඉන්ස්පෙක්ටර් මට හරියට මතක නැහැ. මේ අලුකම මොන වගේ එකක්ද මිස්ටර් සිගේරා? ඉන්ස්පෙක්ටර් මගේ නෝනා නෑ. සෙලොමිනාගේ මහත්තයා නෑ. සෙලොමිනා හරි ලස්සනයි. එයා හොඳට කනවා බොනවා. ක්ලබ් යනවා. මමත් එහෙමමයි. එතකොට ඉන්ස්පෙක්ටර්ට හිතා ගන්න පුළුවන්නේ අපි දෙන්න අතරේ කොයි වගේ සම්බන්ධයක්ද තිබුණේ කියලා. හැබැයි ඉන්ස්පෙක්ටර් මම එකක් කියන්න. අපි දෙන්නටම විවාහ වීමේ බලාපොරොත්තුවක් තිබුණා. බොහොම ස්තුතියි මිස්ටර් සිගේරා. සෙලොමිනා ඩයස්ගේ මරණය ගැන අපි තාම සොයනවා. හැබැයි අපේ විශ්වාසයක් තියෙනවා අද හෙටම මට මිනිමරුව කොටු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉන්ස්පෙක්ටර් සෙලොමිනා වෙනුවෙන් ඕනම උදව්වක් මම කරන්න ලෑස්ති. ලෝකයා දන්නේ නැති වුණාට මම එයාට ආදරය කෙරුවා. කවුරු හරි කාලකන්ණියෙක් එයා පිටිපස්ස ඉඳලා එයාගෙන් පලි ගත්තා. මොන මුස්පේන්තුක මත වෙන හැම උදේ පාන්දර ගේ ඉස්සරහා නැති යගෙන විතර දවසම කම්මුතුයි.
සඳ සාවී